සුබ දවසක් තෝරා පිළිගන්නවා ST Tech එකකින් කියන අලුත් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ මම වින් කරපු දෙවනු ලක්ෂයේ වීඩියෝ ටික මෙන්න මේ විදිහට වලට අරන් ආවා. හොඳම ට්‍රික්ස් ටික ගන්න, හොඳම වින් එකක් ගන්න. මෙන්න මේ ට්‍රික්ස් ටික උදව් වෙයි කියලා තමයි මම ඔයාලට ට්‍රික්ස් ටික සේරම අරගෙන ආවේ. ඉතින් ඔයා තාම ටූඩු බෙට් account එකක් හදලා නැත්නම් මම උඩින් දාන කාඩ් එකෙන් කියලා ඔයාලට පුළුවන් ටූඩු බෙට් account එකක් හරියටම ක්‍රියේට් කරගන්න. ඒක ගමන් මතක් කරනවා තාමත් ST Tech YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු ලක්ෂ දෙකක් වින් කරපු වීඩියෝ එක බලන්න. හොඳ තියාලනේ මම මේ විදිහට ඕපන් කරගන්නවා මගේ ටූඩු බෙට් account එක. ඉතින් මෙනු එක වල පේනවා ඉතින් ටූඩු games කියලා option එකක් තියෙනවා. මෙනු option එක මම එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ වලට මෙනු එකක් මෙතන තියෙනවා crash කියන game එක. මම crash game එකෙන් තමයි රුපියල් 7000කට වැඩි ගාණක් win කරන්නේ. මම crash game එක මෙනු විදිහට ඕපන් කරගන්නවා. ඉතින් මම දවසට බෙට් එකයි ටෙස්ට් කරන්නේ. ඔයාලත් ඒ වගේ ඔයාලටම ටූල් එකක් තියාගන්න. මම පළවෙනි බෙට් එක විදිහට රුපියල් 5000 මේ විදිහට ටයිප් කරගත්තා. මම විනාඩි 10ක් වගේ ක්‍රෑෂ් ගේම් එක දිහා බලන්න ඇනලයිස් එකක් කරා. ළඟ පොඩි ගානකින් බෙඩ් එකක් ඇඩිච්ච නිසා මම මේ බෙඩ් එක අතහැරියා. ඊළඟ බෙඩ් එකට මම මෙන්න මේ විදිහට රුපියල් 5000ක මුදල ප්ලේස් කරා. ඉතින් 5000ක මුදල මම රුපියල් 7950කින් වින් කරා. රුපියල් 2950ක් වුණ වින් එක මගේ තියෙනවා. ඉතින් මම එතන වින් එකක් ආපු නිසා ඊළඟ බෙඩ් එකටත් රුපියල් 5000ක මුදල මේ විදිහට ප්ලේස් කරනවා. මොදයල්නේ වල පෙරදී රුපියල් 9400 මම වුණා රුපියල් 1000ක මුදල වින් කරා රුපියල් 4400. දැන් මගේ account එකේ 1,15,987 මුදලක් තියෙනවා. රුපියල් 7,350කට ආසන්න මුදලක් ඔන්න මම බෙඩ් එකකින් තප්පර ගානකින් වින් කරා. කරගන්නවා මගේ ටූඩු බෙට් කැසිනෝ බෙටින් සයිට් එක. ඉතින් මම අද හිතාගෙන හිටියේ අවියට ගේම් එක ප්ලේ කරනවා කියලා. ඉතින් මම මේ විදිහට අවියට එක ඕපන් කරගත්තා. ඔයාලා වෙනද මේ වෙලාව රෑ 9:11යි. සාමාන්‍ය මගේ ටයිම් එකක් තියෙනවා රෑ 10 සහ 11 ඒ වගේ ටයිම් එක මම නිකන් try කරලා බැලුවා. රෑ 9 වගේ හොඳයි කියලා කට්ටිය මට කමෙන්ට් එකම දාලා තිබ්බා. ඒ නිසා මම ටිකක් බැලුවා රෑ 9 හොඳයිද කියලා. ඉතින් ඔයාලා වෙනවා ඉතින් මම මෙන්න මේ විදිහට කරනවා රවුන්ඩ් හිස්ටරි එක. ඔයාලා වෙනවා ඉතින් ලොකු බෙට් දෙකක් දීලා තිනවා. ඒ අතර ගත්තාම අපි වගේ හිනුට ප්ලේ කරන්න මේ ටයිම් එක එච්චර හොඳ ටයිම් එකක් නෙවෙයි. ඔයාලා වෙනවා ඉතින් මේ වගේ වෙලාවක ප්ලේ කරොත් අනිවාර්යෙන් ඔයාලා ලොස්ට් වෙනවා. ඒ නිසා මේ වගේ ටයිම් එක ප්ලේ කරන්න එපා. ඔයාලට මේ හිස්ටරි එක ගොඩාක් වැදගත් වෙනවා. මේ වගේ වෙලාවට ප්ලේ කරොත් අනිවාර්යයෙන්ම කොච්චර ලොකු වින් එකක් දුන්නත් ලොස්ට් එකක් යනවා. ඒ නිසා අපිට ලොස්ට් එක කවර් කරගන්න වෙන්නේ නැහැ. ඒ දීපු ලොකු වින් එකකින්. ඒ නිසා මේ වගේ වෙලාවට ප්ලේ කරන්න එපා. මම ඉතින් බෑක් වෙලා නැවතවතාවක් යනවා මෙනු එකට. මේ මෙනු එකේ තියෙනවා ටූඩු ගේම්ස් කියලා. මෙනු එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඕපන් වෙනවා ක්‍රෑෂ් කියන ගේම් එක. මම ක්‍රෑෂ් කියන ගේම් එක ප්ලේ කරන්න තමයි හදන්නේ. ක්‍රෑෂ් ගේම් එකෙත් මට කට්ටිය කියලා තිබ්බා ඔයා ගන්න 1.3න් විතරයි. අපි try කරලා බලුවා 1.5න් ගන්න පුළුවන්, 2න් ගන්න පුළුවන්. ඒ වගේ වින් දෙනවා කියලා. ඉතින් ඔයාලට අද කියලා දෙන්න බලුවා 1.5 සහ 2 අතර බෙට් කරලා වින් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම ටිකක් කළා ක්‍රෑෂ් ගේම් එක දිහා බලන් හිටියා. මම බලන බෙට් එක රුපියල් 5000ක් මුදල මේ විදිහට බෙට් එකට ප්ලේස් කරා. මම පුරුද්දට වගේම 1.3න් විතර ගත්තා. 7,750 රුපියල් 2,750ක වින් එකක් එක්ක. දවසකට ගේමක් ගහගෙන ඉන්නකොට ඔන්න ඔය ගාණත් ඇති රුපියල් 2,750 දවසකට තියෙනවා. ඉතින් ඔයාලට ක්‍රෑෂ් ගේම් එකේ ලොකු ඇනලයිස් එකක් කරලා එක බෙට් එකක් දවසට දාලා වින් කරන්නත් පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. මම ඉස්සරහට එක බෙට් එකකින් සහ බෙට් එකකින් දවසකට ගාණක් හොයාගෙන ආයින් ඉන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා. මාත් එක දිගටම හදලා ඉන්නේ කියලා ඔයාලට මතක් කරනවා. ටිකක් ලොකු වින් එකක් දීපු නිසා මගේ බෙට් එකට රුපියල් 5000ක් මුදල මම ප්ලේස් කරේ නෑ. ප්ලේස් කරන්න එක ගන්නත් තිබ්බ. සමහර දැන් අපි අනුමාන කරන දේවල් වරදිනවා. ඒ ගැන එච්චර හිතන්න එපා. මොකද ඒ අපිට වාසනාවක් නැති එක කියලා හිතා ගන්න. ඉතින් යාට බෙට් එක අතල්ලා දාන්න. නැත්නම් හැම එකම බෙට් කරන්න යනවා නම් ඔයාලට මට වඩා 3 ගුණයක් සල්ලි තියෙන්න ඕනේ.
account එකේ නැත්නම් අනිවාර්යෙන් lost එකක් යනවා. බලමු රුපියල් 5000ක මුදලක් මගේ තියෙන විදිහට lost වුණා. මම ඊළඟ bet එක place කරේ නැහැ. ඒ වෙලේ අපි mind එක තමයි හදාගන්න ඕනේ. මම මේ bet එකක් place කරා නම් අනිවාර්යෙන්ම තව lost එකක් යනවා. ඒ bet එකත් යනවාම ඊළඟ bet එක විදිහට place කරනවා. lost වෙන ගොඩක් අය බය වෙනවා. මම වල වෙන රුපියල් 10000ක් වෙනකොට මගේ account එකේ lost. ඉතින් මේ වගේ වෙලාවට කට්ටියට අක්කලා බය වෙනවා. ඒක bet දිගට ලොකු දෙයක් double කරලා දානවා. ඒ වගේ වෙලාවට බය වෙන්න එපා. ඒ වෙලාවලගේ මනස නිරවුල් කරගන්න. ඒ ගිය මුදල ගිය අපි මේ casino site එකට මම වලත් කලින් කිව්වා. casino site එකට සල්ලි දානවා නම් අනිවාර්යයෙන්ම මුලෙන් ගහන්න ඕනේ. බය වෙන්න එපා. ඒ සල්ලි දාන සල්ලි අතහැරලා තමයි මම දාලා තියෙන්නේ රුපියල් ලක්ෂ මුදල. වරුණ ගාන ටූටු bet එකේ ලක්ෂයක් win කරලා දිනවා. දැන් මට මේ මුදල නැත්තර නැති වුණත් අවුලක් නැහැ. ඒ වල වෙන එක දිගට lost 4ක් මගේ ගියා. දැන් රුපියල් 98,000 1,14,000 තිබ්බා. ඉතින් ඔන්න රුපියල් 20000ක් විතර lost වුණා. දැන් මම රුපියල් 15000 කිලෝමීටර් එකට ප්ලේස් කරන්න තමයි හදන්නේ. ඒ වල වෙන නැති වුණා. ඔන්න වෙනදී ඒ වින්නින් මම ගත්තා. රුපියල් 15000ක් මුදල 37350කින් ගත්තා. 1,18,000ක් තියෙනවා. මේ වගේ දාලට අයින් වෙන්නත් පුළුවන් ඔයාලට. නැත්තම් මේ වගේ වෙලාවට ටිකක් මුලින් ප්ලේ කරන්න. අර ගොල්ලෝ කියපු 1.5 මට එච්චරම සැටිස් නෑ. මම පොඩ්ඩක් විතර try කරනවා. මේ ලොකුවට 1.5ට යන්න එපා කියන එක තමයි මගේ මතයේ තියෙන 1.3න් ගන්න. 10 1.3න් ගත්තොත් ඔයාලට රුපියල් 3000ක් තියෙන දවසට හොඳට මැදි වලට ගේමක් ගහගන්න. ඉතින් මේ bet එක රුපියල් 10000ක් තමයි ප්ලේස් කරේ. ඒකට පේන රුපියල් 10000ක් මුදල උන්නේ cost එකක් ගියා. මේ නම් මේ ටයිම් එක නම් එච්චර සාර්ථක නෑ මම මේ ප්ලේ කරන්න ගත්තට. මම බැලුවේ හොඳයි කියපු අයට පෙන්නන්න තමයි වැඩිපුරම මම මේ වීඩියෝ එක කරේ. ඒ තරම්ම සාර්ථක ටයිම් එකක් නෙවෙයි. අවලුණදී 99 ගානකින් කික්ම අපරාධේ මට ඒක දෙකෙන් ගන්න දීපා. ඒ දුන්නා 1,18,000ක් තිබ්බ මුදල රුපියල් 83000ක් කෙනකම cost වෙලා තියෙන රුපියල් 30000කට වැඩිය ලොකු lost එකක් තියෙනවා. ඔන්නම රුපියල් 10000 මුදලක් දාලා 25200ක් win කරා. හැමලේ මම වලට කියන්නේ බය වෙන්න එපා. මේ වගේ දේවල් ප්ලේ කරනවා නම් බය වෙන්න එපා. අලුතෙන් නම් කිසිම කෙනෙක් පටන් ගන්න එපා. ඔයා කලින් මේ වගේ ගේම් ප්ලේ කරලා පැරදිලා ඉන්නවා නම් විතරක් ඔයාගේ ගාන කවර් කරන්න මගේ වීඩියෝ බලලා ඔයාගේ ගාන මේකෙන් ෂේප් කරගන්න ඉරෙන්න. අලුතෙන් කවුරුත් මේක ප්ලේ කරන්න එපා කියලා මම කියනවා. මොකද මේකට ගොඩක් අය අබ්බැහි වෙනවා. අපි වගේ මේව ඇනලයිස් කරලා කරන්නේ නැහැ. කවුරු හරි කරන දේ දිහා බලන් තමයි කරන්නේ. ඒ නිසා මේක ප්ලේ කරන්න එපා අලුත් කිසිම කෙනෙක්. ගර්මන් තුන රුපියල් 10000ක් මුදලක් දාලා 23200කින් වින් කරා. තවත් මගේ රුපියල් 7000ක් විතර අඩුයි මගේ ගානට යන්නේ. තවම රුපියල් 10000ක් මේ ප්ලේස් කරලා තියෙන්නේ. මම රුපියල් 16200කින් මේ විදිහට වින් එක ගත්තා. ඉතින් මගේ ගාන නම් කවර් කරලා තියෙන්නේ. නමුත් මට අද වින් එකක් ගන්න ඕනේ. මම ඒ නිසා මේ විදිහට නැවත bet එක ප්ලේස් කරන රුපියල් 5000ක් මුදලක් රුපියල් 9450කින් මේ විදිහට වින් කරා. 1,20,137ක් තියෙනවා. තව එක bet එකක් මම දාන්නම්. මේ bet එක දාලා මම මෙතනින් එහාට ප්ලේ කරන්නේ නැහැ. මේක loss වුණත් එකයි මට win වුණත් එකයි මෙතනින් එහාට ප්ලේ කරන්නේ නැහැ. බලමු අපි win කරන්න පුළුවන් කියලා. ඔයාලා වෙන රුපියල් 6,850කින් ඔන්න මම win කරා. රුපියල් 1,23,980ක් තියෙනවා. රුපියල් 1,15,980යි මගේ account එකේ තිබ්බේ. රුපියල් 8,000ක මුදලක් ඔන්න මම විනාඩි 5ක් 6ක් ඇතුළත win කරා. ඉතින් මම මේ විදිහට ඕපන් කරගන්නවා මගේ ටූටු bet site එක. ඉතින් මම අද ටාගට් කරන් ආවේ aviator bet 3කින් ප්ලේ කරන්න. bet 3 lost වුණත් win කරත් මම ඉතින් හරියට ප්ලේ කරන්නේ නැහැ කියලා මම හිතන් ඉන්නේ. 5000 සහ 1000 විදිහට තමයි bet කරන්න හිතාගෙන ආවේ. අපි බලමු aviator game එක ඕපන් කරගෙන කොහොමද bet කරන්න කියලා. ඉතින් මම වල මතක් කරනවා aviator game එක උනත් ඕපන් කරපු ගමන් ප්ලේ කරගෙන යන්න එපා. bet කරන්න එපා. ඒකට හේතුව ඔයාලට විතරදී හිස්ටරි එකක් දෙනවා. හිස්ටරි අනිවාර්යෙන් චෙක් කරන්න. චෙක් කරලා බලලා තමයි අපි bet එකක් ප්ලේස් කරන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියන ඉවසීමෙන් ප්ලේ කරන්න. ඒ වගේම ලොකු කෑදරකමකින් ප්ලේ කරන්න එපා. අලුත් අය නම් ප්ලේ කරන්න එපා කියලා. ඉතින් මම රුපියල් 1000ක් වෙන විදිහට bet එකට ප්ලේස් කරා.
ලැබෙන තුඩ තියෙනවා ලොස් දෙකක් ගිහිල්ලා. මේ ලොස් දෙකක් එක ළඟ ගිහිල්ලා තියෙන නිසා තමයි මම ඊළඟ බෙට් එක 1000ක් මේ විදිහට දාලා 2020ක් අනිත් විදිහට වින් කරේ. ඉතින් එතන බෙට් එක ටිකක් හොඳ නිසා මම ඊළඟ බෙට් එක 5000 සහ 1000 විදිහට ප්ලේස් කරනවා. රුපියල් 5000 තමයි ගලවන්න හිතන් ඉන්නේ. වලුණාති 1.5 ගෙලුවා 7800 මුදලක්. ඔන්න රුපියල් 1000ක මුදල නැවත ගෙලුවා 2180ක මුදලක්. ඉතින් මම මේ විදිහට ඕපන් කර ගන්නවා මගේ YouTube account එක. ඉතින් වලුණාති ඔන්න ඉන්ටර්ෆේස් එක තියෙනවා. හවස 6:30යි ටයිම් එක. ඉතින් ගොඩක් අය කිව්වා මේ ටයිම් වල වෙනස් කරලා පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්න කියලා. YouTube game option එකේ තියෙනවා crash කියන ගේම් එක. crash game එක මේ විදිහට තෝරගන්නවා. ඉතින් රුපියල් 1,24,490ක් තියෙනවා. මම පළවෙනි ලක්ෂේ වීඩියෝ එක අරගෙන තියෙනවා. දෙවෙනි ලක්ෂ යන ගමනේ ඔන්න අද තමයි තුන්වෙනි වීඩියෝ එක වලින් ගේන්නේ. දැන් මගේ account එක රුපියල් 1,24,490ක මුදලක් තියෙනවා. ඉතින් වලදී ආව ගමන් බෙට් එක ගියා 13ක බෙට් එකක්. ඒකට ඊළඟ බෙට් එක ආව ගමන් දාන්න එපා. ටිකක් වෙලා බලන්න ඉන්න crash game එක දිහා. ඉතින් අද මම රුපියල් 5000න් තා බෙට් කරන්න ඉතින් ඉන්නේ. මම මෙතන 5000 ටයිප් කරගෙන ටිකක් වෙලා බෙට් එක දිහා බලන්න ඉන්නවා. ඉතින් වලදී ඉස්සලා බෙට් එක දැම්ම නම් හොඳයි කියලා. මොකද ලොකු ගානට යනවා. මුත පිට දුරට ඇනලයිස් කරගෙන නැති නිසා එක බෙට් එකගේ බෙට් එක දිගටම දාගෙන යන්න එපා. ටිකක් වෙලා ක්‍රෑෂ් ගේම් එක දිහා බලන් ඉඳලා තමයි බෙට් කරන්න ඕනේ. 1.5ට අඩුවෙන් ගන්න කියලා හැමෝටම කියනවා. නැත්නම් ඔයාලට වින් එකට යන්න හරි අමාරුයි. ඉවල්පිනාදී අර ලොකු බෙට් ගියේවා ඔන්න ළඟ මේ විදියට කැඩලා යනවා. මේ බෙට් එකත් අතහැරියා මේ විදියට. ඉවල්පිනාදී දැම්ම නම් අනිවාර්යෙන් මගේ ලොස්ට් එකක් යනවා. ඉතින් ඔයාලා දවසට ඔයාලා ටාගට් එකක් තියාගන්න. මම අද දවසටම දාන්නේ බෙට් 3යි කියලා තමයි හිතන් ඉන්නේ. මගේ ගාණ බෙට් 2යි. බෙට් දෙකෙන් අයින් වෙන්න තමයි හිතන් ඉන්නේ. නමුත් බෙට් 3කට අපි ටාගට් කරගෙන ඉන්නවා ඉස්සරහට බෙට් කරගෙන යන්න. දිවල් වෙනදී මේ බෙට් එක දිවල් දුරට ගිය බෙට් එකක් වුණා. ඉතින් මම ඊළඟ මුදල් රුපියල් 5000ක් මේ විදිහට බෙට් එකට ප්ලේස් කරනවා. ඔන්නෝම 1.3න් ක්ලික් කරා 5න් විතර තමයි ක්ලෝස් වෙන්නේ. ඔයාලා වෙන රුපියල් 7400කින් තමයි ඔන්න මගේ වින් එක දාවේ. ඊට ටික ලාලන් කියන සමහරට මේක ලොකු ගානට යන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි ඒක හරියටම දන්නේ නැහැ. අපි අනුමාන කරන තැනින් අපි ටක් ගාලා ගලවලා ගන්න රුපියල් 2400 මුදල කොන්න මගේ වින් එක තියෙනවා. ඉතින් අල්ලගෙන ඉන්නවට වඩා 2400 රිස්ක් එක අඩුයි. 2400ක් දවසට හොඳටම ඇති මේ වගේ ගේම් එකක් ප්ලේ කරලා වින් කරන කෙනෙකුට. මම ඊළඟ බෙට් එක අතාරනවා ටිකක් ලොකු බෙට් එකක් ගිය නිසා. සමහරට මේකත් විස්තරතර යන්නත් ඉඩ තියෙනවා. ඒවා ඉතින් එච්චර හිතන්න එපා. ඒක තමන්ගේ ලැබීම කියලා හිතා ගන්න. මහයට ගියා. දැන් මම මේකත් පින් එකක් ගන්න තිබ්බා. නමුත් ඒ ගැන එච්චර හිතන්න එපා. රුපියල් 5000 මුදල ප්ලේස් කරලා තියෙන මේ විදිහට. මම නැවතත් 3.4න් විතර වගේ ගලවුවා. රුපියල් 7550ක වින් එකක් තියෙනවා. ඉතින් වෙන රුපියල් 1,24,000 තිබ්බ මුදල 1,39,447 මුදලක් වෙලා තියෙනවා. ඉතින් රුපියල් 600ක් විතර අඩු 1,40,000ට. ඒ නිසා මම එක බෙට් එකක් තව දාලා පෙන්නලා 1.2කින් විතර ගලවලා ගන්නවා. ඒකට හේතුව රුපියල් 1,40,000ක් කියන්නේ රවුම් ගාණක් වගේ නිකන් හිතෙනවා. ඒ නිසා මම එක බෙට් එකක් තව දාන්නම් මේ විදිහට රුපියල් 5000ක මුදලක්. මම මේක 1.2කින් විතර ගලව ගන්නවා. මම 1.2 ගානකින් ගලව රුපියල් 6,500ක් 1,500ක් තියෙනවා. දැන් මගේ account එක රුපියල් 1,40,947ක්. ඉතින් මම මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා මගේ YouTube site එක. හැමදාම වගේ මම ඉතර ටික කියනවා මුලින්දම. ඉතින් අද මම හිතුවා හැමදාම කියන නිසා ටික කියන්න ඕනේ නැහැ කියලා නෝම උඩු බෙට් එක ඕපන් කරගෙන ඇවියට ගේම් එකත් එතනදී ඕපන් කරගන්නවා. දේවල් වෙන රුපියල්
1,47,947ක් මගේ account එකේ මේ වෙනකොට තියෙනවා. ඔයාලා කලින් වීඩියෝ එක බලලා නැත්නම් බලන්න පුළුවන්. මගේ කලින් වීඩියෝ සීරීස් එකක් තියෙනවා ලක්ෂේ සීරීස් එක සහ දැන් මම මේ අර ලක්ෂ දෙකේ දෙවෙනි ලක්ෂේ වීඩියෝ එකත් ඔයාලට වීඩියෝ 4ක් විතර මම මේ අවුරුද්දට අප්ලෝඩ් කරලා දිනවා. ඒ ටිකත් ඔයාලට හරියට බලන්න පුළුවන්. බලලා නොදන්න කෙනෙක් නම් ප්ලේ කරන්න එපා. දන්න කෙනෙක් නම් මීට කලින් ලොස් වෙලා තියෙන කෙනෙක් නම් මගේ වීඩියෝ බලලා ඔයාලගේ මැච් එක ගහගන්න. එතනින් එහාට ලොකු ලෝපකමකට යන්න එපා. අනිවාර්යෙන් ඔයාලා ලොස් වෙයි. ඉතින් මම ටිකක් මෙන්න මේ විදිහට බලාගෙන ඉන්නවා ගේම් එක දිහා. දැන් ටයිම් එක හරියටම 5යි. මේ ටයිම් එකේදී මම වැඩි ප්ලේ කරන්න කැමති නෑ. මොකද ටිකක් ලොකු බෙට් දීලා තිබ්බට අපි බෙට් කරන එක ලොස් වෙන ප්‍රමාණය වැඩි. මම මේක දෙකෙන් වය ගන්නවා මම හිතාගෙන ඉන්නේ. අපි බලමු බෙට් එක කොයි විදියට යයිද කියලා. මම ටිකක් ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නවා. බලමු මොනවා වගේ දෙයක් වේද කියලා. 1961 දිනක් මේ වෙනකොට බෙට් කරනවා. මම මේ ටයිම් එක ලොකුවට සෙට් කරන ටයිම් එකක් නෙවෙයි. ඒවල වෙනදී ලොකු සීරීස් එකක් ගියා. එක ළඟ වින් දීලා ඔන්න මේ වෙනකොට 3 පාරක් ලොස් වෙලා තියෙනවා. හතරවෙනි පාරත් ලොස් ප්ලේ කරා නම් බෙට් 5ක් ගියා ලොස්. මට හිතෙනවා 5කට පස්සේ සාමාන්‍යයෙන් හොඳ එකක් දී. නමුත් මම මේකට බෙට් කරන්නේ නැහැ. ඒකත් ටිකක් බලමු මොනවා වගේ වෙයිද කියලා. අතරදස්ම 8ට ගියා බෙට් එක. ඉතින් මම ඊළඟ බෙට් එක මේ විදිහට 5000 සහ 1000 මේ විදිහට ප්ලේස් කරනවා. බලමු 5000 මැච් එකක් ගන්න පුළුවන්ද කියලා. ඒ වගේමදී 1.05න් ලොස් වුණා. කලබල වෙන්න නම් එපා. මීට තමයි ප්ලේ කරන්න. මොනවාරම ඊළඟ වෙනවා මට හිතෙනවා එක ළඟ ලොස් ගේම් නිසා ඊළඟ බෙට් එක වින් එකක් දෙයි කියලා. බලමු 10000 කරා බෙට් එක 1.5න් කට් කරනකොටම ලොස් එකක් ගියා. ඔයාලට තේරෙනවා ඉතින් අපි 1.5න් ගණන 1.3න් විතර මේ කට් එක දෙන්න ඕනේ. නැත්නම් අනිවාර්යෙන් එතන ලොකු ලොස් එකක් යනවා. මම ඊළඟට රුපියල් 10,000 මුදලක් දැම්මා. ඒ වගේ එකක් කට් කරනකොටම ඔන්න ලොස් එකක් ගියා. ඔයාලා වෙනදී දැන් මගේ account එකේ රුපියල් 28000ක් විතර ලොස් වෙලා තියෙනවා. ඒ වගේ වෙනදී එක ළඟ බෙට් 4ක් විතර මගේ ලොකු ලොස් ගිහින් තියෙනවා. රුපියල් 50000ක් විතර උන්න මගේ ලොස් එකක් ගිහින් දෙනවා. වෙන කෙනෙක් නම් ඔන්න කලබල වෙලා බය වෙලා කෙලිකර බෙට් කරලා ඔන්න ලොස් වෙනවා. ඉතින් මම එහෙම ලොකුවට කලබල වෙන්නේ නැහැ. ඔන්න එක වින් එකක් මම ගත්තා. 1.2.3 1,300ක්. 1000 බෙට් එක මම ඇති ලොස් වුණා. ඉතින් මම නැවතවතාවක් 10,000 සහ 1000 රිප්ලේස් කරනවා. හැම වෙලේම මම වලින් කලබල වෙන්න එපා. ඊළඟ බෙට් එක වලට මනස හදාගන්න බැරි නම් ටිකක් වෙලා බෙට් නොකර ඉන්න. ඉතින් මම කරගෙන මේ බෙට් එකත් ආය පාරක් මම ලොස් වුණා. දැන් මම බෙට් එක රුපියල් 20000 සහ 1000 මේ විදියට ප්ලේස් කරනවා. ඔයාලට 1,40,000 තිබ්බේකේ මට දැන් තියෙන රුපියල් 81000යි. ඔන්න මම පළවෙනි බෙට් එක 20000 බෙට් එක 30600න් ගත්තා. මම 1000 මුදල මේ විදියට තියන් ඉන්නවා. මට හිතුණා මේ බෙට් එක අනිවාර්යෙන් ලොකු ගානකට යයි කියලා. මම ඒ නිසා රුපියල් 1000ක් බෙට් එකට ප්ලේස් කරගෙන ඉන්නේ. මට ගන්නත් හිතුණා. මට හිතුණා නෑ මං ඉස්සෙල්ලා එකේ බෙට් එක ගත්තා. මට පොඩි ගානකට තව 40000ට අඩු. ඒ නිසා මම මේ විදියට තියන් ඉන්නවා කියලා. ඉතින් ගොඩක් අය බෙට් එක අරන් තියනවා. මට හිතුණා අනිවාර්යෙන් මේක ලොකු බෙට් එකකට යයි කියලා. සෑහෙන කාලයකට කලින් රුපියල් 20ක් දාලා 1000න් අරන් තියනවා. හැබැයි මේ ලංකේදී නම් මං එහෙම කරේ නෑ. 1.3න් 1.4න් ගත්තා. ඉතින් මට හිතුණා මේ 1000 බෙට් එක 50ට වඩා යයි කියලා. මම නිසා 50න් මෙන්න මේ විදිහට ගාලා රුපියල් 53730කින් ඔන්න මම බෙට් එක වින් කරා. ඉතින් ඔයාලා කලබල වුණා නම් අර දීප්ප ගාන ලොස් වෙලා ලොකු ගේමක් ගහ ගන්න බැරි වෙනවා. රුපියල් 27000ක් විතර ඔන්න මම අද වින් කරා. ඉතින් මම මේ විදිහට ඕපන් කරගන්නවා මගේ 2to-bet සයිට් එක. සයිට් එක ඕපන් කළාම ක්‍රෑෂ් ගේම් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. ඉතින් රුපියල් 1,67,577ක් තියෙනවා. ඔයාලට මගේ වීඩියෝ සීරීස් එකක් තියෙනවා. ලක්ෂ සීරීස් එක සහ මේ යන දෙවෙනි ලක්ෂ සීරීස් එක. ඉතින් ගිය වීඩියෝ එකේදී මම රුපියල් 50000 මුදලක් තනි බෙට් එකකින් වින් කරා. ඉතින් ඒකත් ඔයාලට බලන්න පුළුවන්. බලන්න නැත්නම් අනිවාර්ය වීඩියෝ ටික බලන්න. අලුත් කෙනෙක් නම් කවදාවත් ආයෙ ප්ලේ කරන්න ඉන්න එපා මේ ගේම් වල.
ඔයා මේ වෙනකොට මේකෙන් ලොස්ට් වෙලා මේකේ මොනවා හරි දෙයක් දන්නවනම් ලොස්ට් වෙච්ච දේ කවුරු කරගන්න මගේ වීඩියෝ බලලා ඒ ඇරෙන්න මේකෙන් උපයනවා කියලා හිතාගෙන කවුරුත් මේක පටන් ගන්න එපා. ඒක මම අනිවාර්යෙන් ඔයාලට කියනවා. ඉතින් මම ක්‍රැෂ් ගේම් එක මෙන්න මේ විදිහට ඕපන් කරගෙන තියන් ඉන්නවා. ටිකක් වෙලාවම බලන්න ඉන්නවා. ඔයාලා ටයිම් එක පේනවා ඇති. මම දැන් අර කට්ටිය කියපු නිසාම මම අතරින් පතර ටයිම් වල ප්ලේ කරලා පෙන්නනවා. සාමාන්‍යයෙන් ලොකු බෙට් එකකට ගියොත් නම් අනිවාර්යෙන් ලොස්ට් වෙනවා. මම 1.5 අඩුවෙන් ගන්න තමයි try කරන්නේ. සාමාන්‍යයෙන් දෙකට විතර try කරන් ඉන්න කෙනෙක් නම් ටිකක් ලොකු ගානක් account එකේ තියෙන කෙනෙක් නම් ඒ වගේ try කරලා බලන්න. මගේ recommend එක නම් try තමයි play කරන්න ඕනේ. හැබැයි මම මේ වෙලාවේ පොඩ්ඩක් open කරලා බලුවා මෙතන. දැන් මේ වෙලාවේ කට්ටිය ඉන්නේ 400 ගානක්. ඉතින් මට හිතුණා මම play කරන්න හොඳයි කියලා රුපියල් 5000ක් මුදලක් මම මේ විදිහට bet එකට place කරා. ඉතින් රුපියල් 6950කින් මම ගත්තා 99 ගානකින් තමයි බේරුනේ. ඒකදෙසම 7කින් මේ විදිහට bet එක close වුණා. චුට්ටක් පරක් වුණා නම් bet එක රුපියල් 5000ක් මට lost වෙනවා. ඉතින් මම ඊළඟ bet එකට අතෑරියා. මම වලට විතරම කියනවා හැම එකක්ම win දෙයි. ලොකු win එකකට ඇයි කියලා හිතන්න එපා. අනිවාර්යෙන් ඔයාලා lost වෙයි. ඔයාලා rule එකක් තියාගෙන හැම වෙලෙම bet එක play කරන්න. නැවත වතාවක් රුපියල් 5000ක් bet කරලා තින්නේ. රුපියල් 8200කින් වින් කරා රුපියල් 5000 මුදල. රුපියල් 5000ක් දාලා 8200 රුපියල් 3200යි. ඉස්සර එක 6900 ගණනකින් ගත්තා. රුපියල් 5150ක මුදලක් වුණා මමද වින් කරා. මෙන්න මේ විදිහට ඕපන් කරනවා මගේ රුටබෙට් account එක. ඉතින් ඕපන් කරලා පස්සේ මම සුපෝත් පරිදි යනවා මගේ V8 ගේම් එකට. ඔයාලා බලනවා ඇති house 6යි මේ වෙලාවේ වෙලාව. ඉතින් මම house 6ට play කරලා පෙන්නන්න තමයි හදන්නේ ඔයාලට. මෙතනදී පොඩි risk එකක් තියෙනවා. නමුත් මම ඔයාලට play කරලා පෙන්නන්නම්. මෙන්න මේ V8 play කරද්දී ඔයාලා හොඳට මතක තියාගන්න සාමාන්‍ය ගානකින් ගන්න ඕනි අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි ලොකු bet අල්ලන්න පුළුවන් මෙන්න මේ V8 ගේම් එකේ cash එක වගේ නෙවෙයි. V8 එකේ අපිට පුළුවන් සාමාන්‍යයෙන් 50 100 වගේ ලොකු bet අල්ලන්න. ඉතින් ඔයාලා පේනවා ඇති ටිකක් කියලා බැලුවා මෙයාලගේ සයිට් එක දිහා බලනකොට වින් වගේම ලොස් තියෙනවා සෑහෙන්න. ඉතින් මම ටිකක් කියලා බලන් ඉඳලා ඔයාලට හොඳ ක්‍රමයක් තමයි අද කියලා දෙන්න හදන්නේ. මේ වගේ වෙලාවට ප්ලේ කරන්නේ කොහොමද කියලා. ඉතින් විස්තර බලමු ප්ලේ කරන්නේ කොහොමද කියලා. ඉතින් මම ටිකක් කියලා බලන් ඉන්න වෙන හැම V8 ගේම් එක දිහා. ඊළඟ මොනවද දුන්න? එකකට එකක් වගේ ඔන්න යනවා වෙනම තියරියක්. එකකට එකක් වින් දෙනවා එකක් ලොස් වෙනවා එකක් වින් දෙනවා එකක් ලොස් වෙනවා. ඉතින් රුපියල් 500 සහ 1000ක් මෙන්න මේ විදිහට bet එක ප්ලේස් කරා. ඔයාලා වෙන රුපියල් 1560කින් ඔන්නම එක bet එකක් වින් කරා. 1.85න් මේ bet එක ක්ලෝස් වුණා. ඉතින් රුපියල් 5000 සහ 500 මෙන්න මෙතනදී රිස්ක් එකක් තියෙනවා. අනිවාර්යෙන් 1.5ට අඩුවෙන් ගන්න ඕනේ. ඔයාලා වෙනදී ක්ලික් කරන්නත් කලින් 1.02කින් රුපියල් 5500ක මුදලක් ඔන්න ලොකු ලොස් එකක් ගියා. රුපියල් 500 මුදල විතරක් මෙන්න මේ විදිහට bet එකට ප්ලේස් කරා. ඉතින් මේ වගේ වෙලාවට ඔයාලා මගේ එක ට්‍රික් එකක් තියෙනවා 500 සහ 5000 දාන්න හේතුව රුපියල් 500 මුදල මම 25ක විතර ඔඩ් එකකට යනකම් බලන් ඉන්නවා. ඉතින් 25 එකකින් තමයි මම ගලවලා ගන්න කියලා හිතාගත්තා. ඒ වගේම 5000 මුදල 1.5න් දෙකෙන් උගේ ගලවලා ගන්න තීරියක් තමයි මම අනුගමනය කරන්නේ. ඔයාලත් පුළුවන් මෙන්න මගේ තීරිය අනුගමනය කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලට වින් එකක් ගන්න විදිය මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ගල්වලදී ලොස් තියෙනවා. ලොස් 5ක් මේ වෙනකොට ගින් තියෙනවා. වුණා තව ලොස් එකක් ගියා. ඒ කියන්නේ දෙකට අඩුවෙන් සාමාන්‍යයෙන් ලානිල් පාට වගේ මේක ප්ලේ කරපු කෙනෙක් නම් දන්නවා ඇති. අලුතෙන් නම් කිසිම කෙනෙක් ප්ලේ කරන්න එපා. ප්ලේ කරපු අය දන්නවා ඇති. මෙන්න මේ නිල් පාට යන්නේ ලොස් තියෙන තැන් වල. ඒ කියන්නේ දෙකට අඩුවෙන් යන බෙට්ස් වල තමයි මේ විදිහට නිල් පාටෙන් තියෙන්නේ. ඔන්න එක බෙට් එකක් නම් 6කට විතර පස්සේ තමයි මොන සාමාන්‍යයෙන් බෙට් එකක් කියන්නේ. මට එක්කලා මේ විදිහට අල්ලගෙන ඉන්න බෙට් එක 3.77න් කැඩනවා. දැන් මට හිතුණා අනිවාර්යයෙන්ම ලොස් 6ක් දීලා තිනවා. මෙන්න මේකෙදි අපිට සාමාන්‍යයෙන් වින් එකක් ගන්න පුළුවන්. මම මේ විදිහට දැම්මා 5000 සහ 500 බෙට් එකට. මොන මගේ බෙට් එකක් 2.12කින් ගැලුව රුපියල් 10600කින්. ඉස්සෙල්ලා අර ලොස් වෙච්ච ගාන ඔන්න මම යන්තම් වගේ කවර් කරගත්තා. දැන් මට තියෙන්නේ වින් එකට යන ගමන. ඉතින් මට ළඟ වින් දෙකක් දීපු නිසා සුවදීක් වෙත් නෑ. මම බෙට් එක ප්ලේස් කරා. 1.03න්ම රුපියල් 5500ක් නැවත වතාවක් ලොකු ලොස් එකක් ගියා. ඊට පස්සේ රුපියල් 5500ක් ඒ පිටම නැවත වතාවක් මේ විදිහට ප්ලේස් කරනවා.
ඉතින් වෙනදී ලොකු ගානකට යනවා 11550කින් ඔන්න මම රුපියල් 5000 බෙට් එක ගලවලා ගත්තා. දැන් මගේ 1,71,000ක මුදලක් තියෙනවා. තාමත් රුපියල් 1000ක විතර ලොස්ට් එකක් තියෙනවා. ඔයාලා වෙනදී 500 මුදල ඔන්න දැන් ටික ටික වැඩි වෙනවා. ඉතින් මේ වෙලාවට තමයි සාමාන්‍යයෙන් ඔන්න වගේ පැන්නාම ඔයාලා පොඩ්ඩක් ටක් ගාලා පල්ලෙහාට ස්කෝර් කරලා බලන්න කට්ටිය බෙට්ස් තරම් ඉවරද කියලා. එතකොට ඔයාලට පොඩි chance එකක් තියෙනවා. ගොඩක් අය බෙට් එක ගලවලා ගත්තට පස්සේ අපිට වින් කරන්න තියෙන chance එක වැඩි. එතකොට අපි හිතන් ඉන්න ගානට යන්න දීලා බලන්න ඉන්කල් වලදී ඔන්න මම 25කින් ගලවලා ගත්තා. ඔයාලා බලන්න 1,84,000ක් ඔන්න මගේ account එකේ තියෙනවා. ඉතින් රුපියල් 3,500කට වගේ ආසන්න මුදලක් ඔන්න මම එක බෙට් එකකින් වින් කරා. ඉතින් ඔයාලටත් මෙන්න මේ විදිහට ටිකක් වෙලා බලන්න ඉඳලා ඉවසීමෙන් ප්ලේ කරොත් අනිවාර්යෙන් ලොකු වින් එකකට යන්න පුළුවන්. ඉතින් ඔන්න මට කලින් ලක්ෂේ වින් කරන්න සාමාන්‍ය වීඩියෝ 15ක් විතර කරන්න උනා. නමුත් මේ ලක්ෂේ වින් කරන්න මට එච්චර ගියේ නෑ. මොකද රුපියල් 50,000ක බෙට් එකක් වැදුනා. මම මීට කලින් දාපු වීඩියෝ එකේ. ඉතින් මම මේකත් ඔයාලට ලයිව් පේනනවා. ඉතින් වීඩියෝ එක බලන්න නැත්නම් අනිවාර්යෙන් වීඩියෝ එකත් බලන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් තව රුපියල් 16,000කට වගේ ආසන්න මුදලක් අඩුයි. වලමනදී 927ක් තියෙනවා. මට හිතෙනවා තව රුපියල් 80ක් විතර වගේ නෝනි 1,85,000 වෙන්න. මට හිතෙනවා රුපියල් 1,85,000 කරනවා කියලා. ඒ නිසා රුපියල් 500ක් මේ විදිහට නැවතත් බෙට් එක ප්ලේස් කරලා 1.1කින් විතර මෙන්න මේ විදිහට ගලවලා ගන්නවා. ඔන්න මගේ මුදල රුපියල් 1,85,062ක මුදලක් තියෙනවා. දැන් රුපියල් 15,000යි මට අඩු ලක්ෂයට යන ගමනට. මම මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා මගේ ටූල්බෙට් account එක. ඒවල වෙනදී මගේ account එකේ 1,85,062ක මුදලක් තියෙනවා. ඔයාලා මතක නම් මේ තියෙන වගේ දෙවෙනි ලක්ෂ වින් එක පළවෙනි ලක්ෂයක් මම විත්ඩ්‍රෝ කරලා තියෙනවා. මේ දෙවෙනි ලක්ෂ වින් එකේ ඔන්න 85,000ක් වෙනකොට මම වින් කරලා ඉවරයි. ඉතින් මෙතනින් එහාට තමයි මම අද ප්ලේ කරන්නේ. බලමු මම බෙට් එකෙන් කොහොමද අද වින් කරලා පෙන්නන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා මගේ ක්‍රෑෂ් ගේම් එක. ඉතින් මම මේ විදිහට ඕපන් කරගත්ත ගමන් බෙට් කරන්නේ නැහැ. ඔයාලා දන්නවා මගේ කලින් ගම පොඩි තියරියක් තියෙනවා. මම චුට්ටක් කළා බෙට් එක දිහා බලන් ඉඳලා තමයි බෙට් එක ප්ලේස් කරන්න. අපි ටිකක් වෙලා මෙන්න මේ විදිහට බලන් ඉමු ක්‍රෑෂ් ගේම් එක දිහා. ඉතින් මම අද 5000 බෙට් එකක් තමයි දාන්න හිතන් ඉන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට 5000 බෙට් එකක් මෙතෙන්ට ටයිප් කරගත්තා. ඉතින් වලට තුන මම පළවෙනි 5000 බෙට් එක මෙන්න මේ විදිහට ප්ලේස් කරා. ඔන්න පළවෙනි බෙට් එක ගලවලා ගත්ත රුපියල් 5000ක් දාලා 8500කින්. ඉතින් වලට රුපියල් 3500ක මුදලක් ඔන්න පළවෙනි වින් එක මගේ තියෙනවා. ඉතින් ටික ලොකු බෙට් එකක් යනවා. අල්ලන් ගන්න ලොකු ගානකින් ගන්නත් තිබයි බෙට් එක. නමුත් මට 1.5 ක්‍රෑෂ් ගේම් එක 1.5ට වඩා ලොකු ගණන් වලට යනවා හරි අඩුයි. උඩරම ගියොත් දෙකට තමයි. ඉතින් මෙහාට යන්නේ නෑ මම ගොඩක් දුරට ක්‍රෑෂ් ගේම් එකේදී. ඉතින් ටික ලොකු බෙට් එකක් ගිහින්දා මම ඊළඟ බෙට් එක පොඩක් අතහැරලා බලනවා. මට එච්චරම ෂුවර් එකක් නැති නිසා. ඉතින් වෙනදී හරියටම හරි මං හිතපු දේ බින්දුව දශම ගානෙම කඩලා ගියා. ඉතින් ඊළඟ බෙට් එක මම එක ළඟ ප්ලේස් කරන්න චුට්ටක් වෙලා බලන්න ඉන්න. මොකද රුපියල් 5000ක මුදලක් තමයි අපි බෙට් එකට ප්ලේස් කරන්නේ. කියන්නේ අපිට තියෙන රිස්ක් එක වැඩි. ඒ නිසා චුට්ටක් මොලේ කල්පනා කරලා ඉවසීමෙන් ප්ලේ කරන්න ඕනේ. ඉතින් මම එක බෙට් එකක් දානවා රුපියල් 5000ක බෙට් එකක්. මේ බෙට් එක මම මේ විදිහට 5000ක බෙට් එක ප්ලේස් කරා. ඉතින් රුපියල් 7800කින් ඔන්න මම මේ බෙට් එක ගලවලා ගත්ත රුපියල් 2800ක මුදලක් ඔන්න අද මගේ වින් එක තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා මගේ ටූල්බෙට් account එක. ඔයාලා වෙනදී මම අන්තිමට ප්ලේ කරේ 1,91,000කින් තමයි මම නතර කරේ ගේම් එක. ඕපන් කරගන්නවා මගේ ක්‍රෑෂ් ගේම් එක. ඉතින් රුපියල් 9000ක මුදලක් තමයි අදමට අඩුපාඩුවට තියෙන්නේ දෙවෙනි ලක්ෂයට යන ගමනට. ඉතින් බලමු මට බෙට් කීයක් දාන්න වෙයිද කියලා දෙවෙනි ලක්ෂෙ වින් කරන්න. ඉතින් මම ටිකක් කරලා බලන් ඉන්නවා බෙට් එක දිහා. බලමු මොනවගේ තත්ත්වයක්ද උදා වෙන්නේ කියලා. ඉතින් මම රුපියල් 5000 7000 9000 විදියට බෙට් තුනක් දාලා මේ රුපියල් 9000 වින් කරන්න තමයි හිතන් ඉන්නේ. ටිකක් ලොකු බෙට් ටිකක් දෙනවා. ඔයාලට වෙනදී මගේ සුපුරුදු වෙලාව තමයි රෑ 10 වෙලාව වුණ ප්ලේ කරේ දෙවෙනි ලක්ෂ වින් කරන ගමනට. ඉතින් මම රුපියල් 5000ක් වෙන විදිහට ටයිප් කරන් තියන් ඉන්නේ.
බලමු අපි සාමාන්‍ය බෙට් එක නම් මේ වෙලාවේ හොඳයි. ඉතින් මම මෙතන රුපියල් 5000 ප්ලේස් කරන්න තමයි හිතන් ඉන්නේ. මම රුපියල් 5000 කොම්බල ප්ලේස් කරා බෙට් එකට. රුපියල් 7900කින් පළවෙනි බෙට් එක මම වින් කරා රුපියල් 2900ක මුදලක්. 1,94,000ක් තියෙනවා. තව රුපියල් 5,800ක මුදලක් තමයි අඩු මගේ ලක්ෂ 2 ගමනට. ඉතින් මම ටයිප් කරගන්න මේ විදිහට රුපියල් 7,000ක මුදල. මම ඊළඟ බෙට් එක රුපියල් 7,000ක් මම ප්ලේස් කරන්න ඉන්නේ. ටිකක් ලොකු බෙට් එකක් තිබුණ නිසා මම ඊළඟ බෙට් එක ප්ලේස් නොකර ඉන්න තමයි හිතන්නේ. මොකද එච්චර ෂුවර් එකක් නැහැ ලොකු බෙට් එකක් දෙයි කියලා. බෙට් එක දිහා මේ විදිහට බලන් ඉන්නවා. බලනවාදී ඉකාශන බින්දුව නම් මොන ලෝස් වුණා. මම තව එක බෙට් එකක් අතාරින්න කියලා හිතුවා. ඒගොල්ලෝ මේ බෙට් එක අතාරලා ඊළඟ බෙට් එකට ප්ලේස් කරලා. ඒක නම් ටිකක් සාමාන්‍ය බෙට් එකක් යනවා. දශම 0.8කට බෙට් එක ගියා. ඉතින් ඊළඟ බෙට් එක රුපියල් 7,000ක මුදලක් මේ විදිහට ප්ලේස් කරනවා. ඒවල වුණා රුපියල් 11,270කින් මොනෝම 7,000 මුදල වින් කරා. රුපියල් 1,500ක මුදලක් තමයි මට අඩු. මම රුපියල් 9,000 මේ විදිහට බෙට් එකට ප්ලේස් කරනවා. දිවල් වල තුන්න අවාසනාවන්ත විදිහට රුපියල් 9,000ක මුදල මගේ අතින් ලොස්ට් වුණා. මම ඊළඟටත් රුපියල් 9,000ක් මේ විදිහට බෙට් කරනවා. බලමු වින් කරන්න පුළුවන් වේද කියලා. හිතන්නවත් දරුණා. නැවතවතාවක් රුපියල් 9,000ක් ආයෙ ලොස්ට් එකක් ගියා. ඉතින් මම මේ බෙට් එක පොඩ්ඩක් අතහැරලා බලනවා. බලමු ඊළඟ බෙට් එකට 18,000ක මුදලක් ප්ලේස් කරලා. දැන් වල වෙනදී 1,98,000 ගානක් තිබ්බා. දැන් තියෙන 1,80,000 රුපියල් 18,000ක් විතර එකපාර වුණ ලොස්ට් එකක් ගිහින් තියෙන්නේ. මම ඊළඟ බෙට් එක රුපියල් 18,000ක මුදලක් තමයි ප්ලේස් කරන්න හිතන්නේ. බලමු මේ බෙට් එකෙන් මට කලින් වෙච්ච ලොස්ට් එක කවර් කරගන්න පුළුවන්ද කියලා. වලට මම රුපියල් 18,000ක මුදල ඔන්න ඔය විදිහට ප්ලේස් කරා බෙට් එකට. මේක ලොස්ට් එකක් ගියොත් එහෙම රුපියල් 38,000ක් විතර ඔන්න එකපාර ලොස්ට් වෙනවා. ඔය විදිහට කරන රුපියල් 29,880කින් ඔන්න මම මේ බෙට් එක වින් කරා. 1,92,000ක් තියෙනවා ඔන්න. මම ආයේ පරම තත්ත්වෙටම ඇවිල්ලා තිනවා ඒක පටන් ගන්න තරමටම. මේ රුපියල් 10,000ක් මුදලක් මම ඊළඟ බෙට් එක ටිකක් අඩු කරලා මේ විදිහට බෙට් එක ප්ලේස් කරනවා. 18,000ක් කියන්නේ රිස්ක් එක වැඩි මුදලක්. ඒ වගේ රුපියල් 10,000ක් මුදල මම 16,200කින් මෙන්න මේ විදිහට වින් කරා. දැන් මගේ account එකේ 1,98,612ක් තියෙනවා. ඉතින් මම ඉතුරු ගාණ ගන්න මෙන්න මේ විදිහට 5,000ක මුදලක් නැවත තව බෙට් එක ප්ලේස් කරනවා. බලමු මේ බෙට් එක හරි ගියොත් නෑ ඔයාලා උන දෙක ලොස්ම 4.0ෙන් ක්ලෝස් වුණා. රුපියල් 5,000ක ලොස්ට් එකක් වුණා ගියා. නැවත තව රුපියල් 7,000ක විතර මුදලක් අවශ්‍යයි මගේ බෙට් එකට. මම ඊළඟට රුපියල් 10,000ක් තමයි ප්ලේස් කරන්න හිතන් ඉන්නේ. මම ඊළඟට රුපියල් 10,000ක් මෙන්න මේ විදිහට ප්ලේස් කරා. ඉතින් වලදී ක්ලික් කරනකොටම මොන කට්ටුණා 1.49 මට ලක්ෂ 2 වින් කරන්න දෙන්නම නෑ වගේ ටු බෙට් එකේ. ඉතින් මම රුපියල් 20,000ක මුදලක් කාලේ ලොස්ට් එකත් එක්ක කවර් කරන්න මේ විදිහට බෙට් එකට ප්ලේස් කරා. මම 1.9 මේ විදිහට ගත්තා 38,000ක මුදලක් රුපියල් 20,000ක් දාලා 18,000ක මුදලක්. ඉතින් වල වෙනදී රුපියල් 2,01,612ක් ඔන්න මගේ වින් එක සාර්ථකයි. ඊළඟ වීඩියෝ එකකින් එනවා හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.